තමුන් මොකද මෙතන වාඩි වෙන්නේ? යනවා වෙන තැනකට. මෙතන මේ VIPs ලගේ තැනක් නේ. අපි ළඟ ඉන්න ස්ටේටස් එකක් තියෙන්න ඕනේ. අපිත් එක්ක හැප්පෙන්න පුළුවන් ෆීචර් එකක්වත් තියෙනවද? හරියට පැහැදිලි නැති රේඩියෝ එකකුත් එක්කන් ඇවිල්ලා. මෙන්න එකට Spotify මේට එන්න කියන්න සර්. Spotify top 10 list එකේ best song එක play කරන්න. YouTube එකෙන් visual එකත් එක්කම දෙන්නද? මගින් පස්සේ උඹලා ආවේ. අන්න ඒකම කියන්නේ. උඹලට ඩැමේජ් එකක් වුණොත් මර ගානක් යනවා හදන්න. ඒකම මට වුණොත් රුපියල් 1000 යන්නේ හදන්න. මොකද්ද කිව්වේ? Spotify. data නැති වුණොත් ඔය කියන Spotify එන්නේ නැහැ. හැබැයි මගේ රේඩියෝ එකට ඔය data ඕනේ. උඹලා සීල් ටයිප් නිසා වතුරට වැටුනොත් ඔක්කොම ඉවරයි. හැබැයි මේ දේ මට වුණොත් කැලිට එක ගලවලා වේල ගත්තා ඉවරයි. ඒ කාලේ ළමයි කොච්චර සෙල්ලම් කරා. කුඩු ගැහුවා දෙයියා ගැහුවා ටක්කුඩු පැන්න අඹ කොට්ටම් පැන්න කොම්පි අද කාලේ දන්නවද ළමයි කාමර අසට වෙලා උඹලා අතේ තියන්න කරන්නේ මොනවද කියලා ගේම් ගන්න වීඩියෝ බලන්න අසභ්‍ය වීඩියෝ බලන එකෙන් මුළු ලෝකෙම ලංකාව තමයි එක උඹලා දන්නවද දැක්කනේ ලෝකෙම අංක 1 කියන්නේ කාටද ආඩම්බර අම්මගේ රෙත්ත බයිසිකලයක යද්දී අඩු ගානේ උඹලව හෙල්මට් එක අස්සෙවත් දාගන්න පුළුවන් බෑනේ අන්දේකට උනත් මැසේජ් එකක් ටයිප් කරන්න පුළුවන් මගේ කීපෑඩ් එකේ බටන් එක. උඹලගේ ටච් එක නිසා අත ගාලවත් ගන්න. උඹලගේ charge එක දවසක් තියෙයි. මට ඉන්න පුළුවන් දවස් 4ක්. හැබැයි අනාගතයේ දවසක මිනිසුන්ගේ ඇස් මානසිකත්වයේ දුර්වල වුණාම ඊළඟට ආයෙත් එකට එන්නේ මමයි. අන්න එදාට අලුතින් හවුසින් එකක් දාගෙන මීට වැඩි ඉහළ තැනක මම ඉඳගෙන. උඹලට තියෙන්නේ බලාගෙන